සියලුම දෙනා පුළුවන් හැටියට තැන්පත් වෙනවා. සූති ගෞරවණීය ඉල්ලීම අද දවසේ මේ කටයුත්ත කරන්න බොහෝ දෙනෙක් පෙරුමන් පෙරුවා. කතානායකවරයෙක් ඉන්නවා අද දවසේ මේ කටයුත්ත කරන්න යෙදුනේ. කත්නෝරුවේ සිරිදම් අපේ හාමුදුරුවන් වහන්සේ ජනගත වෙද්දී ලෝකයක් අභිමුවට එද්දී ඔබේ ගමේ තරුණේ සහ තරුණයෝ පිරිවර නාමයක් එක්කාසු කරගෙන ගොස් අපේ හාමුදුරුවනේ අවසර මම සූදානම් ඔබ වහන්සේ වෙසක් පෝය දවසට 1500ක් තමයි අපි එදා නාමිකව කිව්වේ. හැබැයි ඒක කරන්න බෑ. රටක් වෙනවා එදාට. දයක් එකලු කරන්න සූදානම් එදාට. තුසිත කියනවා කඳානේ ගෙදර මම වහන්සේගේ වහල සකසා නිමකොට පූජා කරන්න සූදානම් කියලා. සිංහනාද කරනවා. ගමේ කොල්ලෝ ටිකත් එකතු කරගෙන ගිහිල්ලා රටේ කොල්ලෝ ටිකත් එක්කාසු කරගෙන ගිහිල්ලා ඔය ඉදිරියේ ඉන තරුණයා මම ඒක කරනවායි කියලා කියනවා. කත්නෝරුවේ සිරිදම් මහමුදුරෝ කියන්නේම තරුණ යතිවරයන් වහන්සේ නම ඕන කෙනෙක් කියන දෙයක් අහන්න සූදානම් කෙනෙක්. රටේ මිනිස්සුන්ගේ නැතිම දෙයක් හැබැයි උන්වහන්සේ ප්‍රකට කරන දෙයක්. හැම මිනිස්සෙක්ටම පුළුවන් නම් එහෙම සමන් දෙන්න. උන්වහන්සේ සමන් දෙනවා. උන්වහන්සේ මුවින් දේශනා කරනවා. හැබැයි මිනිස්සු සමහර වෙලාවට වෙනස් විදියට හිතනවා පතනවා. අපි ඉන්නේ ටික කාලයයි. ඒ ටික කාලය තුල හොඳ දේවල් ගොඩක් කරන්න හම්බ වෙන්නේ නැහැ. උන්වහන්සේ හැමෝම දායක කරගන්නවා ඒ කටයුත්තට. තුසිතත් දිනේෂ් කියන නාමයක් ඔබේ ගමේ තරුණයෝ එහෙමයි. හොඳ දෙයට සම්මාදන් වුණා. ඒ මල්වට්ටියට අත ගැහුවා. ඒ නිසා අද දවසේ කඳාන ගෙදරට උන්වහන්සේගේ ආගමනය සිදු වෙනවා. අවසර අපේ හාමුදුරුවනේ අපි වෙනුවෙන් අනුකම්පාවෙන් දහම් දෙසන්නට අපි ආරාධනා කරනවා කුසිත දිනේෂ් කුසිත කුමාර මහත්මයාණනි එන්න හැවි උන්වහන්සේට ධර්මාසනයේ වඩා හිඳුවා ධර්ම දේශනාවට ආරාධනා කරමු. අපි සාදු නාද පවත්වමු දෙහැත්පත් පූජා සාදු සාදු. මේ කියන තරුණයා තමයි ගියේ රටක් ගන්න කෙනෙක්. අපේ හාමුදුරන් වහන්සේගේ පන්සලට ගිහිල්ලා වහලෙට අත තිබ්බා. වහලේ නිමකොට සාදා නිමවා පූජා කරන්නට. මිල මුදල් මත කටයුතු කරන සමාජයේ එහෙම නොකොට මාසයක් දෙකක් කාටද පුළුවන් එහෙම කරන්න. තමේ තරුණයෝ ගියා රටේ තරුණයෝ ආවා එහෙම කළා. එහෙම කරපු තැනට
කෘතවේදීත්වයේ පළ කරන වස් උන්වහන්සේ පැමිණියා. රටේ අපේ දැයේ පිනට පහළ වුණු කත්නෝරුවේ සිරිදම් අපේ හාමුදුරුවන් වහන්සේ අපි සාදු නාදදී උන්වහන්සේට ආරාධනා කරමු. අප වෙනුවෙන් අනුකම්පාවෙන් දහම් දෙසන්නට සාදු සාදු සාදු. හොඳයි. සාදුකාරයක් දෙන්න. සාදු තුමතාවක් නමස්කාරය කියන්න පන්සිල් සමාදන් සඳහා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि शरणागमनं सम्पूर्णम् पाणातिपाता वैरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वैरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वैरमणि सिक्खापदं समादियामि मुसावादा वैरमणि सिक्खापदं समादियामि सुरामेरुयमध्यपमादट्टाना वैरमणि सिक्खापदं समादियामि तिसरणेन साधिं पञ्चशीलं धम्मं साधुकं सुरक्षितं कृत्वा අප්‍රමාදේන සම්පාදේතබ්බං. හොඳයි ශබ්දෙන් නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තාති නහි වේරේන වේරාණි සම්මං තීද කුදාචනං අවේරේන ච සම්මන්ති ඒස ධම්මෝ සනත්තනෝති. හොඳයි, මේ ස්ථානයට වැඩමා වැඩහිඳ වදාරන ඓතිහාසික ගණේවව පුරාණ රාජමහා විහාරාධිපති නිකවරටිය සමුදරා පිටිය ශ්‍රී පාලිත විද්‍යායතන පිරිවෙන් ගරු විහාරාධිපති ගුරුදේවෝත්තම ගෞරව ශාස්ත්‍රවේදී ත්‍රිපිටකවේදී පූජ්‍ය ගලපිටිය ආගම වජ්‍රවංශ ගෞරවනීය මාහිම්පාණන් වහන්සේ ඇතුළු වැඩමා වැඩහිඳ වදාරන පින්වත් මහා සංඝරත්නයන් අවසරයි. ප්‍රවීණ නිවේදන ශිල්පී ජනප්‍රිය ජයනාත් ගුණවර්ධන මැතිතුමනි, සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික පින්නතුනි, පින්වතියනි, මේ සියලු දෙනාම එක්කහුව වෙලා බලාගෙන සූදානම් වෙලා ඉන්නේ බෞද්ධයෝ හැටියට ජීවිතේ හරි කලාතුරකින් ලැබෙන අත්විඳින්න හම්බෙන දුර්ලභ අවස්ථාවකට සම්බන්ධ වෙලා ඉන්නේ. කඳානේ ගෙදර සතිපොළ භූමියේදී ධර්මදේශනාවක් පවත්වන්න සිද්ධ කරන්න දැන් මාස 4කට 5කට එහාදී මම අපේ පිරිවෙනේ රාජකාරී කරන වෙලාවේ මේක තරුණ මහත්තයෙක් යනවා. හරි උමනාවෙන් හරි ඕනෑකමින් කඳානේ ගෙදර බණක් කියන්න ඕන කියලා ඕනෑකමින් ආරාධනා කරනවා. පන්සලටත් එනවා. ඊට පස්සේ පන්සලට ආවට පස්සේ බණ කියන එක පැත්තකින් තියලා එතුමා මට යෝජනාවක් කරනවා. හාමුදුරුවනේ, මේ ඉතිකරන ධර්මශාලාවේ වහලේ ගහන එක සකස් කරන එක සම්පූර්ණ මම බාර ගන්නවා. කරනවද නැද්ද කියන එක නෙමෙයි වැදගත්, අර කියපු වචනේ. ඒ තමයි මේ දිනේෂ් අයියා, මං හිතන්නේ කඳානේ ගෙදර වෙලෙන් සංගමේ ඒ සභාපතිතුමාද කොහෙද. එතුමා මාස 2කට 3කට ආසන්න කාලයක් මේ ප්‍රදේශයේ පුදුම විදිහේ සත්පුරුෂ තරුණයෝ රෑ දවල් නැතුව ගිහිල්ලා අපේ පන්සලේ අනාගතයේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් දසදහස් ගණනින් ඒ උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී කියන සිව්වනක් පිරිස අනාගත ලෝකයට දායාද කිරීමට අවශ්‍ය භෞතික සම්පත් සකස් කරන්න සංසාර උරුමක් කාර්යෝ වාගේ ගිහිල්ලා එදත් වැඩ කරා, අදත් වැඩ කරනවා, හෙටත් වැඩ කරනවා.
ඒ කඳානේ ගෙදර මන් දන්නේ සේරම එහෙමද කියලා. පුදුම විදිය බෝධිසත්ව ගුණ මේ පැත්තේ තරුණයන්ගේ අපි දැක්කා. කෙසේ හෝ වේවායේ ඌමනාව තමයි අර මේ පැත්තේ අම්මලාට තාත්තලාට බණක් කියවන්න ලෑස්ති කරන එක. දැන් මේ බණ අහන්න ආපු පින්නතුන් මේ අම්මලා තාත්තලා කල්පනා කරන්න ඕනේ අර බණ අහන එකේ මොකක්ද තියෙන වටිනාකම? බණ අහන එකේ මොකක්ද තියෙන ප්‍රයෝජනය? ඔයනම් පැය ගානක් ඉඳගෙන ඉන්න එකේ තේරුමක් තියෙන්න බෑ. තරහ අවසර අපේ හැමදෙන ඔබ වහන්සේ එන්න පැය ගණනාවකට කලින් මේ අය ආවේ. ඒ කියන්නේ ඒ අර සේරම ගෙවල් වලින් සුදු ඇඳගෙන ආවේ. මේ බ්ලොකු කුඩා බාල මහලු තරුණ සියලු දෙනාගේම සිත් සතන් වල තියෙනවා. මම විශ්වාස කරනවා ඇත්තන්ට මේකේ ප්‍රයෝජනේ දැනගන්න උවමනාව ඇති. වෙනදුනේ මේ රස වාහිනිය ග්‍රන්ථයේ සඳහන් වෙනවා. එක කළුවර පොයක කලුන් තිබිරි ගහක් යන කාල බුද්ධ රක්කිත හාමුදුරු බණ කියනවා. වෙනදුනේ මුන්වහන්සේලා ධර්ම දේශනා කරනකොට පුරා තුන්යම් රාත්‍රියක් නිමා වෙනකම් බණ කියනවා. මිනිස්සු පුදුම විදිහට බණ අහන්න එනවා. හැබැයි ඒන බොහෝ දෙනා ගෙදරින් එන කොටත් එන්නේ අර බණනේ අහන්න කියන යන සිතුවිල්ලේ. ඒ කිසි කෙනෙක් නෑ පින්නතුනි බණ අහන්න තැනට ඇවිල්ලා සිල්වත් වෙච්ච කවුරුවත් නෑ. ඒ කවුරුවත් නෑ බණ අහන්න තැනට ඇවිල්ලා ගුණවතුන් වෙච්ච. ඒ කවුරුත් නෑ එතෙන්ට ආපු ගමන් අලුතෙන් පටන් ගත්ත කවුරුවත් නෑ. ඒ සේරටම තියෙන අර හිතේ අර බණ අහන්න ආව කියන සිතුවිල්ල විතරයි. ඒ සිතුවිල්ල හරි වටිනවා. ඒ චිත්ත ප්‍රසාදය හරි වටිනවා. එක අම්මා කෙනෙක් මළුව පිරුණට පස්සේ පින්නතුනි අවසාන මොහොතේ නෝ මම මේ දේශනා කරන්නේ ධර්මය කවදාවත් පින්නතුනි අහලත් ඇති මං හිතන්නේ. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන මිනිස්සු ඒකාන්තයෙන්ම ධර්මයේ විසින් රකින්නෝ. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. හැබැයි අපිට තියෙන්න ඕනේ අර හදවතට එකඟව මම ධර්මානුකූලයි කියන හැඟීම තියෙන්න ඕනේ. එක අම්මා කෙනෙක් බණ අවසානයේ නෝ එල්ල දරුවත් එක්ක ඉන්නෝ පුංචි දරුවා එහෙම ඇවිදිනවා. අම්මා දැක්ක පොඩි එකා යනකොට පොඩි එකාට ඇවිල්ලා සර්පෙක් දෂ්ට කරනවා. දෂ්ට කරත් අම්මා බණ අහන එක නැවැත්තුවේ නෑ. එතනින් නැගිට්ටේ නෑ. අම්මා බණ අහලා ඉවර වෙලා ගිහිල්ලා අර පොඩි එකා දෝතට අරගෙන පින්නතුනි සත්‍යක්‍රියාවක් කරනවා. මොකක්ද ඒ කරන සත්‍යක්‍රියාව? මම බණ අහපු එක සත්‍ය නම් මම ධර්මානුකූලයි නම් මොකක්ද පින්නතුනි මේ බණ අහපු එක සත්‍ය නම් කියන්නේ? මේ පින්නත් සියලු දෙනාම දැන් ඉපදිලා ඉන්නේ බුද්ධෝත්පාද කාලයක. අතහලත් සම්බුද්ධ ශාසනය පවතිනවා කියන්නේ 5000ක් කල් අවුරුදුනේ. පින්නතුනේ බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්නේ සමහර විට එකපාරක් වෙන්න පුළුවන්. කියන්නේ එකපාරයි. බුද්ධෝත්පාද කාලයක දෙපාරක් chance එකක් එන්නේ නැහැ. ඒ කියන්නේ පින්නතුනේ තව අවුරුදු 2450කින් 500කින් විතර එහා පැත්තේ මොකක්ද වෙන්නේ?
අබුද්ධෝත්පාද කාලය. ඒ කාලය තුල ලෝකයේ බුද්ධ කියන වචනය ඇහෙන්නවත් නැහැ. ඒ කාලය තුල පව්පින් දැන අඳුන ගන්න විදිහක් නැහැ. ඒ කාලය තුල ධර්මය හරි දුර්ලභයි. ඒකයි කියන්නේ බුද්ධෝත්පාද කාලයක උත්පත්ති අතිශය දුර්ලභයි. අපි දැන් සියලු දෙනාම බුද්ධෝත්පාද කාලයක ඉපදිලා ඉන්නවා. පින්නතුනි බුද්ධෝත්පාද කාලයක උපදින්නේ සංසාරේ පින් කරපු මහ උත්තමයෝ. මෙහෙම එක්කහුව වෙලා ඉඳගෙන බණ අහන්න හම්බෙන්නේ සංසාරේ පුදුම විදිහට පින් කර බුද්ධවියට. සංසාරේ පුදුම විදිහට සිල් පුරපු උදවියට. සංසාරේ පුදුම විදිහට බණ අහපු උදවියට. මේ පින්නතුන් හරි භාග්‍යවන්තයි වාසනාවන්තයි. හේතුව බුද්ධෝත්පාද කාලයක ඉපදිලා ඉන්නවා. පින්නතුන් අබුද්ධෝත්පාද කාලයක් කියලා කියන්නේ කල්ප ගාණක් දිවෙන කාලයක්. මේ සංසාරය තුල අබුද්ධෝත්පාද කාලයක දිව්‍ය සම්පත් ලබන්නවත් දිව්‍ය ලෝකවල උත්පත්තිය ලබන්නවත් යෝග්‍යම කාලය පින්දහම් කරගන්න පින්නතුනි මේ කාල සීමාව හරියට පරිස්සම් වෙන්න ඕනේ. ප්‍රාර්ථනා කරන්න පුළුවන්, අදිෂ්ඨාන කරන්න පුළුවන්. ඒ යුගයේ කාලය තමයි මේ ඔය හරි දුර්ලභයි පින්නතුනි. එහෙම කියන්නේ බයක් සැකක්වත් නැති වෙන්න. තිරිසන් ලෝකෙවත් උපදී කියලා බයක් සැකක්වත් නැති වෙන්න. මේ ලෝකේ ඉපදුනත් පින්නතුනි මහා අවාසනාවන්ත විදිහට මැරෙන්න වෙනවා. දැක්කද අර පුංචි දුවෙක් කර මරලා තිබ්බේ. අනියම් ස්වාමියා අම්මට අනියම් ස්වාමියෙක් ඉන්නවා. පුංචි දුවෙක් මරලා උණු වතුරත් වක් කරලා තිබ්බා. පෙරේදද කොහෙද? බිරිඳ ගේ ඇතුළට දාලා ගිනි තියලා. බුද්ධෝත්පාද කාලයක ඉපදුනත් පින්නතුනි ඔය විදිහට ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. බුද්ධෝත්පාද කාලයක ඉපදුනත් ඔය විදිහට පින්දහම් කරගන්න හම්බෙන්නේ නැහැ. අර අම්මට තිබ්බා බුද්ධෝත්පාද කාලයක ඉපදලා පින්දහම් කරලා හොඳ විශ්වාසයක් තිබ්බා. ඒ අම්මා කියනවා මගේ ජීවිතේ ධර්මානුකූලයි. මම සීල සම්පන්නයි. මම ධර්මයට අනුව හැසිරලා තියෙනවා නම් එහි ආනුභාවයෙන් මගේ දරුවා සුවපත් වෙන්න ඕනේ. පින්නතුනේ අර උග්‍ර විස බහිනෝ. දරුවා සුවපත් වෙනවා. මේ තමයි ධර්මයේ ආනුභාවය. මේ ධර්මයේ ආශ්චර්ය. භාග්‍යවතුන් වහන්සේ විටක පැහැදිලි කරනවා. සංසාරේ පින්නතුනි තිරිසන් සත්තු වෙලා ඉපදිලා බෙල්ල කැපිලා ගලපු රුධිරය මහ මුහුදට වඩා විශාල වෙන්න පුළුවන්. පින්නතුනි ඒ තුලින් පැහැදිලි වෙන්නේ වැඩිපුරම තියෙන්නේ මොකක්ද? මනුස්ස ලෝකෙද මේ තිරිසන් ලෝකෙද? වැඩිපුරම සිද්ධ වෙන්නේ තිරිසන් ලෝකෙ විඳවන්න. ප්‍රාර්ථනා කරන්න, අදිෂ්ඨාන කරන්න යෝග්‍යම සුදුසුම කාලය තමයි මේ එළඹිලා තියෙන්නේ. කවුද පින්නතුනි අර
දිවස්සත් උන් අතරින් අග්‍ර අනුරුද්ධ මහරහතන් වහන්සේ. පදමුත්තර බුදුහාමුදුරුවන්ගේ අවධියේද කොහෙද? කල්ප 90කට කලින්. වෙනදනි කල්ප 90කට කලින්. ලේසි පාසු කාලයක් නෙමෙයි. ප්‍රාර්ථනා කරනෝ. අධිෂ්ඨාන කරනෝ. පින්නතුන් දන්නව ඇති මං හිතන්නේ. කල්පයක් කියන්නේ කොච්චරක්ද කියලා. මේ ජීවත් වෙලා ඉන්න අවුරුදු 60 70 වගේ නෙමෙයි. අටුවාවේ සඳහන් වෙනවා යොදුන් 100 ඔය ඒ යොදුන අද වර්තමානට බලපුවාම 78ක් විතර. එතකොට යොදුන් 100ක් කියන්නේ කිලෝමීටර් 800ක්. එකක් 8යි නන්නේ. කිලෝමීටර් 800ක් ගැඹුර, කිලෝමීටර් 800ක් පළල. ලංකාව වගේ දෙගුණයක් විතර ඒ වලේ සයිස් එක. 70ම ගණන් ඕනේ. පේනව නේද මේ ස්ටූල් එකට වීදුරුවක් තියෙනවා. 70ම සේරමයින් කරලා මම මේ වීදුරුව ගන්නවා. අවුරුදු 100කට සැරයක් මේ කෝප් එකට එක අබෑටයක් දානවා. මේක පුරවන්න අවුරුදු කීයක් දාන්න ඕන? මොනිකන් කල්පනා කරන්න බෑ. අවුරුදු 100කට සැරයක් එකක් දාලා වෙනතුරු කීලක් කාලයක් දාන්න. මේ කෝප්පේ වගේ නෙමෙයි හොඳේ මේ ලොකු වලක්. කල්පේ පරක්තරක් නැහැ. වචනයෙන් අක්ෂරයෙන් ලියන්න කියන්න බෑ. ඒ වගේ දිගක් පළලක් තියෙන ඒ විශාල කාලයක් වෙනතුනේ කල්ප ඒ වගේ එකක් නෙමෙයි 90. අදමුත්තර බුදුහාමුදුරුවන්ගේ අවදියේ දැක්කා එක භික්ෂුන් වහන්සේ නමකට මහා ශ්‍රාවක තනතුරක් පිරිනමනවා. මම මේ කියන්නේ බුද්ධෝත්පාද කාලයක තියෙන වටිනාකම. දැකලා අධිෂ්ඨාන කරනවා මටත් සංසාරේ කවදා හරි බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියේ මේ වාගේ තනතුරක් ලබන්න ඕන. අධිෂ්ඨාන කරලා බුදුහාමුදුරුවන්ට ආරාධනා කරනවා පහවදා ගෙදර දානෙට. පින්නතුනේ ලක්ෂයක් මහා සංඝරත්නය පිරිවරාගෙන උන්වහන්සේ දානෙට වඩිනවා. ලක්ෂයක් මහා සංඝරත්නයට දන් දීලා ඉවර වෙලා ගිහිල්ලා අහනවා බුදුහාමුදුරුවන්ගෙන්, බුදුහාමුදුරුවනේ මං ඊයේ ප්‍රාර්ථනාවක් කරා ඉෂ්ට වේද? උන්වහන්සේ බලලා පැහැදිලි කරනවා මෙතෙන් සිට කල්ප 90ක් ඉක්ම ගිය තැන අනාගතයේ මතු පහළ වන ගෞතම බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දිවස්සත්වුන් අතරින් අගතනතුරු ලබනවා කියනවා. පින්නතුනි ප්‍රාර්ථනා කරන්න, අධිෂ්ඨාන කරන්න, මේ සංසාරේ කවදා හරි මට සීල සම්පන්න වෙන්න ලැබෙන්න ඕනේ. සංසාරේ මං අතින් කවදාවත් අකුසලයක්වත් සිද්ධ වෙන්න එපා, පාපයක්වත් සිද්ධ වෙන්න එපා කියලා අර අධිෂ්ඨාන කරන්න පුළුවන්, ප්‍රාර්ථනා කරන්න පුළුවන් එකම ආත්ම භාවය තමයි පින්නතුනි මේ කාලේ. ප්‍රාර්ථනා කරන්න පුළුවන් යුගය තමයි මේ ලැබිලා තියෙන යුගය. මේ අම්මලා තාත්තලා කවදාවත් පතලා තියනවද නිවන් දකින්න හම්බයන් කියලා? ආරම්භ කරලා තියනවද
පින්නතුනි පාරමිතා පුරන්නත් හොඳම කාලෙනේ මේ කාලේ. අපේ පරමාර්ථය නිර්වාණය වෙච්ච යුගයේ අපේ පරමාර්ථය නිර්වාණය වෙච්ච අවස්ථාවේ අර ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. මේ ප්‍රාර්ථනාව කරන්න පුළුවන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පාරමිතා පුරන්න පුළුවන් එකම ආත්ම භාවය මොකක්ද? මනුෂ්‍යාත්ම භාවය. ඒක දැන් ලබලා තියෙනවනේ පින්නතුනේ. ආය අමුතුවෙන් ළඟා කරගන්න දෙයක් නැහැ. ඒක දැන් ලැබිලා තියෙනවා. දැන් පින්නතුන්ට මොකක්ද කරන්න තියෙන්නේ? බෝධිසත්වයෝ දරුවෝ දන් දෙන්න, මහරාජ්‍ය දන් දෙන්න, බිරිඳ දන් දෙන්න, ඇස් ඉස්මස්ලේ දන් දෙන්න. කොච්චර සංසාරේ පුරුදු වෙලා ඇද්ද? කොච්චර සංසාරේ ප්‍රගුණ වෙලා ඇද්ද? ඔය පොඩි යෝජනාවක් කරන්නම් පින්නතුන්ට පුළුවන් නම් කරලා බලන්න. ලේසි පහසු නෑ පින්නතුනේ. ඕනම කෙනෙකුට හිතලා කල්පනා කරලා දෙන්න පුළුවන්. ඒ වුණාට දීලා හිත හදාගන්න හරි අමාරුයි. දැන් මේ අම්මලාට පුළුවන් ද තුමහන කරපු මේ දරුවෙක්වත් පැවිදි කරන්න පුළුවන්? ඔයත්තුන්ගේ දරුවෙක්වත් ශාසනයට දෙන්න පුළුවන්? දෙන්න බෑනේ. බෝධිසත්වයෝ කොහොමද මේවා ඇතෑරී? බෝධිසත්වයෝ කොහොමද දුන්නේ? ඔය මං උදට අහලා තියෙනවනේ සමහරු කියනව නේද? හාමුදුරුවෝ අපිට බණ කියනවා අතාරින්න කියලා. හාමුදුරුවෝ සේරම අල්ලගෙන ඉන්නවා කියලා. තරවසර අපේ හැමදෙරණ ඔබ වහන්සේ එන්න කලින් නම් මෙතන ඉස්සරහා අතෑරින්නත් හරි අමාරු වුණා. ඔය කොතනත් එහෙම තමයි. ඉස්සරහ නම් ආයෙත් දෙයියෝ බුදුන් ආවත් ඉස්සරහ අතාරින්න. හැබැයි සමහර අම්මලා නම් දීලා ගියා. ගියා. නෑ පස්සට ගිය අර ආසන තියෙන අයට පස්සට යන්න කිව්වා. ඒක හොඳට තේරුම් ගත්ත අය හිටියා. ඔය මම දැන් මේ අයියා කියපු හින්දා කියන්නේ. සමහරක් තැන්වල පින්නතුනි ගසාගෙන තියෙනවා. බණ අහන්න ඇවිල්ලා. බණ අහන්න ඇවිල්ලා. වාඩි වෙයවලු පේන්නේ නැලු. ඉස් මම මේ දැන් මේ පටිගත කරන හින්දා තැන කියන්නේ නේ. ඔය මීටර් ටිකක් නුදුරු තැනක ගැහුවා පිටිපස්සෙන් ඇවිල්ලා අයියේ. අර කිව්වලු හිටගෙන ඉන්නවලු පිටිපස්සට පේන්න අපේ අම්මා කෙනෙක්. පින්නතුනි මේ අර Tamanට තියෙන හොඳම දේ දෙන්න පරිත්‍යාග කරන්න අතාරින්න. Tamanගේ තියෙන වටිනාම දේ දෙන්න. සුගේනවනේ හාමුදුරුවෝ අපිට කියනවා හාමුදුරුවෝ අතාරින්නේ නැහැ කියලා. එමෙති හාමුදුරුවන්ට අතාරින්න හාමුදුරුවෝ ගා මොනක් තියෙන්නේ? චෛත්‍ය ගෙදර උස්සගෙන යන්නද හැදුවා කියලා. විහාර විකුණන්නද හදලා. දැන් හාමුදුරුවෝ එව්ව කරලා බණ මඩුව හදනවනේ නේ. හදලා බණ මඩුවට මොකද කරන්නේ? උන්වහන්සේ කාටද දෙන්නේ බණ මඩුව? ගෙදරට දෙනවද? එහෙම මේ හාමුදුරුවන්ට මොකවත් නැහැ. දැන් කියන්නේ පන්සලේ ගොඩ ගහගෙන ඉන්නවා කිරිපිටි සීනිත ඒගොල්ලෝ කියලා. ඒත් එක්කම අපේ හැමතුනේ විශේෂයෙන්ම කියන කාරණාවක් තමයි ලොකු වාහනවල වඩින්නේ කියලා. ඒව දන්නේ නැහැ කොහොමද හම්බුනේ කියලා. ඔය යෝජනාවක් කරන්නම් පුළුවන් නම් ඉන්නතුනේ සතියක් එන්නකෝ. ඔය ඔච්චර හම්බෙනවද කියලා බලන්න. සතියක් එන්න. එහෙම වික්ෂුන් වහන්සේලා සියල්ල කරන්නේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන්. ඕන තරම් හාමුදුරුවෝ ඉන්නවා.
භික්ෂු ගිලන් මධ්‍යස්ථානවල කවුරුවත් නැහැ. දකින්න ඇතුව ඇත්ත මුළු ලංකාවටම බණ කියපු සමහර හාමුදුරුවරු ලෙඩ වෙලා අසනීප වෙලා අර පවුලේ කෙනෙක් තම අන්තිමේට ඇවිල්ලා කැඳ ටිකක් හරි බොවන්නේ. වෙනතුනේ මේ අතාරින්න කියලා කියන්නේ හම්බ කරගත්ත සේරම දෙන්න කියලා නෙමෙයි. සියල්ල අතාරින්න පුරුදු වෙන්න ගතින් නෙමෙයි මනසින්. සියල්ල අතාරින්න පුරුදු වෙන්න නැති වෙනවා කියලා දැනගන්න එකම ඇති අතාරිනවා කියන එක. දැන් මේ අතාරින්න කියලා කියන්නේ ඒක අර සමහරු ඉන්නව නේද ඔය අපි හිතමුකෝ දැන් මේ බණ කරනකොට පොදුවේ ගමක ශ්‍රමදානයක් එහෙම කරනකොට මොකනේ ඔය සමිතියක සමාගමක වැඩක් කරනකොට ආය කොඩියක් හිටව ගන්න අලවංගුවක් දෙන්නේ නැහැ. උදුළු ගැටියක්වත් දෙන්නේ නැහැ. සමහරු හෙල්මට් ඉල්ලනවනේ දැවිල්ලා. පොඩ්ඩකට හෙල්මට් එක දෙන්න කියලා. ගෙදර තියාගෙන ඉන්නේ පත්‍ර පිටු වගේ හෙල්මට් එකක්. දෙන්නම. කාටත් දෙනවා. පින්නතුනේ බෝධිසත්වයෝ සිද්ධාර්ථ බෝසත් අවදියේදී උන්වහන්සේට මාලිගා 3ක් තිබ්බා. මං කියන්නේ මේ අර ජීවිතේ කවදා හරි ඕන මහා ඉහළයි කියන දේවල් වල નિසරු භාවයේ දකින්න පුරුද්දක් තියෙන්න ඕනේ. දැන් බෝධිසත්වයන්ට බුද්ධත්වයේ ලබන ආත්ම භාවයේ අපිට නම් පින්නතුනේ බිරිඳ විවාහ වුණාට පස්සේ පළවෙනි දරුවා හම්බෙනවා කියලා කියන්නෙම ඒක මංගල කාරණයක් වගේ බැඳීම වැඩි. හැබැයි රාහුල කුමාරයා ඉපදුනා කියලා දැනගත්ත ගමන් බෝධිසත්වයෝ මොකද කරේ? අර බැඳීම කියන එක තේරුම් ගත්තා. පින්නතුණු 108ක් බමුණු ඇවිල්ලා නම් තියෙනකොට 8ක් බමුණු කියනකොට ගිහි ගෙදර හිටියොත් සක්විති රජ වෙනවා. පැවිදි වුණොත් බුදු වෙනවා කියලා කොණ්ඩඤ්ඤ බමුණ කියනවා. ඉරහඳ සපත කරලා කියනවා බෝධිසත්වයෝ බුදු වෙනවා කියලා. සුද්ධෝදන රජුරෝ කිමුල්ලත් පුරේ එක යාචකෙක් දුකක් හිතන කාරණයක් ලෙඩෙක් මහල්ලෙක් කොතනකවත් තිබ්බේ නැහැ. සිදුහත් කුමාරයාට දුක හිතේ කලකිරේ කියලා. පින්නතුනේ ඔය මාලිගා 3ක් හැදුවා සුද්ධෝදන රජුරෝ සිදුහත් කුමාරයාට. අලත් නැති මම හිතන්නේ රම්ම්‍ය සුරම්ම්‍ය සුබ. ඔය අපේ ගෙවල් දොරවල් වාගෙන ඉන්නේ වහිනකොට ඉන්න එකයි පායනකොට ඉන්න එකයි. වසන්ත කාලෙට ඉන්න එකයි. මාලිගා 3ක් අන්තපුර බිසෝවරු පිරිවරාගෙන නාටිකාංගනාව පිරිවරාගෙන පුදුම විදිහේ සැප සම්පත් ඉඳලා භුක්ති විඳගෙන හිටියේ. ඒ සෑම දෙයකම අර වෙනස් වෙනව නැති වෙනවා කියන එක උන්වහන්සේ දැක්කා. මේ සෑම දෙයකින්ම අවසානයේ දුකක්මයි කියන එක දැක්කා. ජීවිතේ කවදා හරි අපි හොඳයි සැපයි සතුටුයි නේ. එයා හොඳයි මෙයා හොඳයි මේ භාණ්ඩය හොඳයි මේ ගෙදර හොඳයි බිරිඳ හොඳයි දුව හොඳයි පුතා හොඳයි මේ යාළුවා හොඳයි. අර අපි හොඳයි කියපුවාම නෙමෙයිද කවදා හරි අපිට නරකයි කියලා හිතුනේ. අපි යහපතයි කියලා තෝරගත්තුවාම නෙමෙයිද කවදා හරි අපේ කනගාටුවට කලකිරීමට හේතු උනේ. කවදා හරි අපි පසුතැවුණනම් පසුතැවුනේ පින්නතුනේ අනුන් තෝරගත්ත දෙයකටද අපි තෝරගත්ත දෙයකටද? අපේ තෝරා ගැනීමකට. කලකිරුණනම් කලකිරුණේ අපේ තෝරා ගැනීමකට. බෝධිසත්වයෝ මහා විශිෂ්ට විදිහට දැක්කා. උන්වහන්සේට උවමනා වුණා මේ
ජාතියත් මරණයත් අතර තියෙන දැන් මේ පින්නතුන් ඉපදුනා කියලා දන්නවා මැරෙනවා කියලා දන්නවනේ. ඔය ජාතියත් මරණයත් අතර තියෙනවා ජරාවයි ව්‍යාධියයි කියලා. ඔය ජීවිතේ හැම එකක්ම වෙන්නේ පින්නතුන් ඔය කාරණා දෙකට. ඔය ජීවිතේ හැම එකක්ම නඩත්තු වෙන්න ඔය ජරාවට ඔය ව්‍යාධියට. වෙන මොකේටද ඔය ඔට්ටු වෙන්නේ? ජරාවටයි ව්‍යාධියටයි. සෑම කටයුත්තක්ම දෝලණය වෙන්නේ ඔය ජරාවයි ව්‍යාධියයි අතර. ඒ කියන්නේ වයසට යන එකයි ලෙඩ වෙන එකයි පින්නතුනේ. දවසින් දවස ඔය දෙක හැර වෙන මොකද්ද වෙන්නේ? නිරෝගී වෙන එකයි තරුණ වෙන එකයි වෙනවද? මේ අර නිතාන්ද රූපොඳ කන්නගුල් වැටිලාය නාස් පුඩු හෝස් ගා ගඳ සුවඳ මැකිලාය දිව රළුය දත් දෙපළ සියල්ලම වැටිලාය. මම මේ අපේ වයසක අම්මට තාත්තට වෙච්ච දේ අඟපසඟ රූසප්පු වැඩිපුරම මැරිලාය. ඕක වෙලා නැද්ද? මොකක් කෙරුවත් අවසානයේ මේකනේ වෙන්නේ කියන එක නෙමෙයිද පණිවිඩය දීලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් වෙන්න ඕන අර බෝධිසත්වයන්ට සියල්ල අතාරින්න පුළුවන් වුණා වාගේ. අද හෙට නෙමෙයි සංසාරේ කවදා හරි මේවා අතාරින්න නිවන් දකින්න මේ පැය පින්නතුනේ. මේ ගමන යන්න එපැයි. මුළු අර ප්‍රතිරූප දේශ වාසෝච සම්මා දෘෂ්ටිය තියෙන මිත්‍යාව බැහැර වෙච්ච ප්‍රදේශයක උපදින්න එපැයි. මේ පින්නතුන් දැක්කද ඔය පහුගිය දවස්වල අපි කොච්චර භාග්‍යවන්තද? අපි මොනා වුණත් කොච්චර මස් මාළු කෑවත් අපි කියනවනේ සත්තු මරණ එක පව් කියලා. හේතුව පව්පින් අඳුරනවා. දකින්නත් ඇති මං හිතන එළුව කරේ තියාගෙන ගින්නට විසිකන්නේ. කොච්චර අපි භාග්‍යවන්තයිද? මේ පින්නතුන් වතුර බාස්කට් එක මැස්සෙක් කුඹියක් හිටියත් අයින් කරන්නද? අපි එච්චරටම පින්වන්තයි. අපි එහෙමවත් අකුසලයක් කරගන්න කැමති නැහැ. අපි එහෙමවත් පාපයක් කරගන්න කැමති නැහැ. ඉතින් පින්නතුනේ සුදුසු ප්‍රදේශයක අපි ඉපදලා ඉන්නවා. අපි සුදුසු භූමියක ඉපදලා ඉන්නවා. අපි මෙහෙම ගිහිල්ලා උපදින්න පුළුවන්. මිනිස්සු වෙලා ඉපදුණත් ඔය බුද්ධ කියන වචනය දුර්ලභයි. බුද්ධ කියන වචනය ඇහෙන්නවත් නැති පැත්තක උපදින්න පුළුවන්. දැන් අපේ රටේ අපි මෙච්චර බණ කිව්වට දැන් මැද පෙරදිග ඉන්න අපේ අම්මලා තාත්තලානේ පිව ගෙන්නලා බණක් කියන්න කොච්චර ඔට්ටු වෙනවද? මාස ගාණක් පෙරම් පුරන්න එපැයි. හාමුදුරු කෙනෙක් දැකගන්න. පින්නතුන්ට දැන්වත් පැහැදිලිද මොකක්ද සුදුසු ප්‍රදේශය? මොකක්ද සුදුසු භූමිය? බුදුහාමුදුරුවන්ගේ මන් නම් මේ කියන්නේ මේ ආත්මෙම නිවන් දකින්න යන්න පටන් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ වැඩ ඉන්නේ කොහෙද? ලංකාවේ. සෝමාවතී චෛත්‍ය රාජානන් වහන්සේ තුළ වාමශ්‍රී දළදා හාමුදුරුවෝ ඓතිහාසික සෙංකඩගල මහනුවර ලලාට ධාතුන් වහන්සේ සේරුවාවිල
ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා රුවන්වැලි මහා සෑයේ විශ්වයේ බලගතුම ස්ථානය පාත්‍රා ධාතුව පටි ධාතුව කේශ ධාතුන් වහන්සේලා පින්නත්නේ මේ තුන් ගමන පාද ස්පර්ශ වෙච්ච භූමිය හැතැම්මෙන් හැතැම්මට බුදු පිළිම හැතැම්මෙන් හැතැම්මට චෛත්‍ය පන්සල් පිරිත් ටික ඇහෙනවා බණ ටික ඇහෙනවා හැම තැනම හොඳ නරක පව්පින් කියනවා මීට වඩා මොකක්ද සුදුසු භූමිය මීට වඩා මොකක්ද සුදුසු ස්ථානය බුදුහාමුදුරුව වෙනුවෙන් මලක් පහනක්වත් තියන්න පුළුවන්ද ඔය සමහරක් රටවල එම කරන්න බෑ පින්නතුනි තෙරුවන් වඳින්න අදහන්න පුදන්න පිළිපදින්න අහන්න ඔය සේරම වළංගු මොන රටේද ශ්‍රී ලංකාවේ මේ පුණ්‍ය භූමිය තුල පින්නතුන්ට හිතෙන්නේ නැද්ද මේ පුණ්‍ය භූමිය අර අමුම්වේ කෙලසෙනවා වාගේ බණ කියන්න මිනිස්සු සුචරිතේ හැසිරෙනවද දුස්චරිතේ හැසිරෙනවද බණ කියන්න දුස්චරිතේ යනවා එකක් නැද්ද ඒ තමයි මිනිස්සුන්ට මේකේ වටිනාකම තේරිලා නැහැ මිනිස්සුන්ට මේකේ අගය දැනිලා නැහැ පින්නතුනි මේ සුදුසු භූමියේ ප්‍රදේශයේ උපදින්නේ පුබ්බේච කත පුඤ්ඤතා පෙර කරන ලද පින් ඇති භාවයේ තියෙන මිනිස්සු පෙර කරන ලද පින් ඇති භාවයේ තියෙන උදවිය ඒ නිසා මම යෝජනා කරනවා පළමුවෙන්ම කාලෙකින් ලබාගත්ත මේ මනුෂ්‍ය ආත්ම භාවය නිකන් නිස්කාරණේ නාස්ති කරගන්න එපා කාලෙකින් ලබාගත්ත මේ මනුෂ්‍ය ආත්ම භාවය මම නාස්ති නම් කරගන්න එපා පින්නතුනේ දැන් අවුරුදු 10ක් විතර ඇති කුරුණෑගල උසාවිය ගාවින් කියන්නේ මේකේ වටිනාකම දන්නේ නැතුව කරන බොහෝ දේවල් වලින් මේ භවයේ තුලම විනාශ වෙනවා එක තාත්තා කෙනෙක් නැති වුණා අර තැපල් 90 වර්ගයේ බයික් එක ඒකේ සයිඩ් කණ්ණාඩිය කුඩු වෙලා තිබ්බේ අර කම්බි කූර විතරයි තිබ්බේ ඒ ගහපු බ්‍රේක් පාරකට ඉස්සරහට ගිහිල්ලා ඔළුව පාත් වෙනකොට අර ගිරිය හරහා ගිහිල්ලා තිබ්බ අර කම්බි කූර සයිඩ් කණ්ණාඩියේ තියෙන කම්බිය මෙහි ඉඳන් හැතැම් 15කට විතර එහා පැත්තේ තියෙන ගමක මගේ ඥාතියෙක්ගේ මිත්‍රයෙක් මලගෙදර ගියා එකයි යන්න ආපු රියදුරු මහත්තයා කියනවා හාමුදුරනේ මේ මිනිස්සයා ලූලු මැරුවලු මං අහුවා ඒ මිනිස්සයා විතරක් ඇයිද ඕන තරම් මාළු අල්ලන්නේ නෑ හාමුදුරනේ අර වැව්තාවුළු වල උදේට තනකොළ ගාලට ලූල්ලු වෙනවනේ නේ අර තනකොළ වලටනේ උදේට ඉරේලියටත් එක්ක එනවා පැත්ත කියයි හාමුදුරනේ තෙප්පිලු යාගෙන එනකොට ඔය බණ කියන්නේ නැහැ කියලා මම මේ කියන්නේ ඉතින් මේ ඇත්ත කතන්දරේ උඩ ඉඳන් ගහනවලු කම්බියකින් ලූලට අර මිනිස්සයා කියනවා ඒ විදිහටම මැරුණනේ කියලා මේ ලැබපු මිනිසත් භවයේ වටිනාකම දැනගන්න බැරි වුණාම
සමහර ඛේදවාචක තියෙනවා. තරා ගන්න බැරි විදිහට පින්නදුනේ හිතා ගන්න බැරි විදිහට ඒවාට මුණ දෙන්න වෙනවා. මම මේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ අපි මොකක් හරි විදිහකට මරුණාම අපිට අර ඒ පණ අදින මොහොතේ ඇති වෙන්න ඕනේ කරපු වැරද්දක් නම් මතක් වෙන්න නරකයි. මල්ලිකා දේවිය අසදෘශ්‍ය මහා දන් දුන්නා. පුදුම විදිහට පින්කම් කරා. හැබැයි ඔය පින්කම් කරලා අවසානයේ මරණකොට මොකක් හරි අකුසල් සිතුවිල්ලක් පහළ වෙලා සුමානයක් විතර තිරිසන් ආත්ම භාවයක් ලැබලා හිටියා. සමහරු ඉන්නවා දන් දෙනවා පුදුම විදිහට. හැබැයි සීලවන්ත භාවය නැහැ. දන් දීලා සීලවන්ත භාවය නැති වුණාමත් බල්ල වෙලා උපදිනවා. ඒ කියන්නේ දුන්නා කෙරුවා වගේ නෙමෙයි. සමහරු කියනව නේද ඔය කෑවට බීවට මොකද බොක්කේ පපුවේ තියෙන එකක් දෙනවා කියලා. ඔය කියනව නේද බොන මිනිස්සු හොඳයි කියලා. පින්නතුනේ ඔය සමහර සත්තු ඉන්නව නේද? නේ අර හොඳ වාහනවල යන රෝල්ස් රොයිස් වල යනවා සමහර සත්තු. එතකොට හොඳ ඇඳන් වල ඉන්නවා. මිනිස්සුන්ට වඩා සැප විඳින බල්ලෝ දැකලා නැද්ද? බල්ලෝ වගේ දුක් විඳින මිනිස්සු දැකලා නැද්ද? පේනවද? දන් දීලා සීලය නැති වුණාම එහෙම වෙනවා වෙනදුනේ. සීලය නැතුව දන් දීපුවාම එහෙම වෙනවා. සිල් රැකලා දන් නොදී හිටපුවාම ඒ කියන්නේ හරි සීල සම්පන්නයි. පුරා කුඹියෙකුටවත් වැරද්දක් කරන්නේ නැහැ. ආයේ දෙලුම් ගෙඩියක්වත් වවුලෙකුට කණ්ඩ අරින්නේ නැහැ. මට ඔය ඕන තරම් එහෙම හම්බෙලා මේ පැතිවල සිල් ගන්නව නේද? කොළඹ නුවරද කොහෙද කම්ම කෙනෙක් තවල් පන්සලේ ඉන්නකොට ශිත්‍යාලේ ඉන්නකොට කොහෙද සිල් සමාදන් වෙලා මට කියනවා අර දානේ බෙදනකොට කියනවා හම්දුරනේ කෝල් එකක් කරන් දෙන්නලු. මම ගාව කාටද? කොල්ලට කිව්වා. ඒ කියන්නේ පුතාට. කෝල් එක ගත්ත ගමන් කිව්වා අර මම කියපු විදිහ දෙලුම් වලට ගොසරි බස්සපන් ගියා. ඒ කියන්නේ අර ගේ ගාව දෙලුම් ගහක් ඇති. ඒකට shopping ගැට ගහන්න කියලා කිව්වේ. ඒ ගැට ගැහුවන එක ප්‍රශ්නයක් නෙමෙයි. අර දාන්නේ බෙදා ගන්න පොලිමේ යන ගමන් තමයි මේක මතක් වුණේ සිල් ගන්න ඇවිල්ලා. ඉඩි ගාලා කියනවා මේ ගොසරි බස්සපන්ලු දෙලුම් වලට. මට කල්පනා වුණා ඔය සිල් රැක්කට දෙන්න හිතක් නැහැ. පූර්වට මම දැකලා තියෙනවා. ඔය මහර උපාසකම්මලා එනවනේ සීනි හකුරු ඉල්ල ගන්න. තියනවා දෙන්නේ නැහැ. පුදුම බඩු ගොඩක්නේ සිල් ගන්න අරයි යනකොට අරයි යන්නේ නේ. උදේ සිල් මුදලා යන්න හදනකොට මූණ දෙල් ගෙඩිය වගේ. ඇයි කියලා අහනකොට උණු වතුර බෝතලෙ බෙදුනලු. එහෙම මේ මන් දොස් පරුස් කියනව නෙමෙයි හොඳ. පුළුවන් තරම් බඩු මුට්ටු දාලා යන්න. මට ඕන තරම් අත්දැකීම් තියෙනවා බණවලට ගියපුවාම. වෙනතුරු ඉන්නවා දොරවල් දෙක දෙපැත්තේ කොසු දෙකක් තියාගෙන ඉන්නවා. බණ ඉවරුණාට පස්සේ මම අහනවා කොසු දෙක
තියාගෙන ඉඳගෙන ඉන්න. මොකද කොසු තියන් හිටියේ? රිලා හැතිකරයක් ඉන්නව හාමුදුරුවනේ සීනි බෙලෙක්ක්වත් තියාගන්න බෑලු. රිලා උන්ට තඩි ගන්න කොසු තියන් ඉන්න. පිනුතුනේ සීනි බෙලෙක්ක රකින්න පන්සල් යන්න ඕනද? මේ සිල් ගන්නව බෙහෙවත් සමාදන් වෙන හැම පින්කමක්ම කරනවා. ඒක කරාට සමහරු දන්නෙත් නෑ අට සිල් දස් සිල් කියලා කියන්නේ. කන එකක්ද බොන එකක්ද කියලාවත් දන්නේ නෑ. මම මේ සිල් ගන්න අම්මලාට තාත්තලාට බයිනව නෙමෙයි. මට හොඳ අත්දැකීම් තියෙනවා. ඒක හැම බණමඩුවකම ඉන්නවනේ ඔය මේ පැතිවල නැතු ඉන්නවනේ අර මහ උපාසක අම්මා කියලා. ඒ කියන්නේ අර කවුරු හරි නඩේ ප්‍රධානියෙක් ඉන්නවා. හරි ගරු සරුව. කොළඹ ඉන්නකොට එක තාත්තා කෙනෙක් ආවට වඩා ස්පීඩ් එකේ යනවා. උඩ තට්ටුවේ ඉඳන් ඇහුවා පොඩියක් ගහලා නවත්තගත්තා. කොහෙද යන්නේ කියලා. ගෙදර යනවා. මොකද ඇයි? ඒ කියව විදිහටමයි කියන්නේ. අරක අතන ඉඳගෙනලු. කවුද අරක කියන්නේ? වෙන කිරියත්තා කෙනෙක් හොඳ ඉඳ ගන්න දන ඉඳගෙන. මෙතනත් එහෙම දුන්නා. ඔය සිල් ගත්තේ නැහැ. ගියා. මං ගිහිල්ලා බලනකොට අනේ අලුතෙන් ආපු තාත්තා කෙනෙක් එතන ඉඳගෙන. අර දැක්ක ගමන් පින්නතුනේ කණුවට ඉඳන් මෝහේ ගන්නවනේ. එහෙම වෙලා බෑ. පන්සලට දාන්න දෙනකොට හෙට උදේ දාන්න තියනවා කිව්වොත් මේ අම්මලාට නිින්ද යනවද? නෑනේ. දෙගමනක්වත් හැරෙනවනේ. පුදුම ඕනෑකමක් තියෙනවා, හැඟීමක් තියෙනවා. හැබැයි හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ කැමතිය ඔයාගෙන ගිහිල්ලා බැරි වෙලාවත් පන්සලට යනකොට හාමුදුරුවෝ හිටියේ නැත්තම් එහෙම මූණ දෙකක් වෙනවනේ. ඒ වගේම තරහවසර අපේ හඳුරන්නේ වැළඳුවේ නැත්තම් එහෙම සමහර දේවල් ඕන තරම් දාන ගෙවල් වල දැකලා තියෙනවා. වත්තන්ට අත්දැකීමුත් ඇති. ඔය කැවිලි පැවිලි එහෙම හද කවදාවත් කියන්න එපා. එහෙමනම් වෙන්නේ අර ගම්වල ඉන්නව නේද ඔය දම්පින්කම් ගෙවල් වල වැඩ කරන්න ලියාපදිංචි වෙච්ච මාමලා දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවනේ. මොකක් හරි පින්කමක් වෙනකොට උන්දලාට ගිහින් කියන්න ඕන එන්න වැට්ටික් කරගන්න කියලා. උන්දලා කියන විදිහට තමයි සේරම කරන්න ඕන. සේරම ගොඩ ගන්න. උන්දලාම කියන මගේ කන් දෙකට ඇහිලා තියෙනවා. ඔව්ව ඇරියට කන්නේ නෑලු. ඔතාගෙනලු යන්නේ. ඔතාගෙන නෙමෙයි තම්බගෙන ගියත් මොකද? බූරුවට කියනවනේ පුහුල් හැලියක් එහෙම උස්සගෙන ඇවිල්ලා පැත්තවත් බැලුවේ නෑලු. කන නොකන එක හාඳුරුවන්ගේ වැඩ. එහෙම නේ. දෙන එක කාගේ වැඩද? ඒක ඔය දෙන නොදෙන එක දායකයෝ උන්ගේ වැඩ. තියෙන සේරම කෑවැකි දහඳුල්ලට වැළඳිය හැකිද? කියනවා ඒව වැඩක් නෑලු ගන්න නෑලු. ඒ ගන්න නොගන්න එක හාඳුරුවන්ගේ වැඩ. පින්නතුනේ අර මං කලිනුත් දේශනා කරලා තියෙනවා. හාල් ටික ගරනකොටම දීලා දාන්න. පලා ටික කබනකොටම දීලා දාන්න. මේ සම්බුද්ධ ශාසනයටනේ කියන හැඟීම ඇති වෙන්න ඕනේ. එහෙම නැත්තම් මේ ලැබුණු අවස්ථාවෙන් අපි කරන පින්කම් වල ප්‍රතිඵල නැහැ. මේ අම්මලා තාත්තලා කොච්චර පින්කම් කරනවද? මොනවද අහලා දෙනවද අර නාවා විමානේ ලාජා දෙව්දුව ඕන තරම් දෙවි දේවතාවුන් වහන්සේලා දිව්‍ය සැප සම්පත් අනුභව කරනවා. මොගලන් මහරහතන් වහන්සේ ගිහිල්ලා අහනකොට දීලා දෙන්නේ බොහොම පුංචි දෙයයි. පීඨ විමානේ සඳහන් වෙනවා
හාමුදුරුවෝ පාර යනකොට දෙන්න දෙයක් තිබ්බේ නැහැ. පුටු අරන් ගිහිල්ලා දීලා කිව්වා ටිකක් ඉඳගෙන ඉඳලා යන්න කියලා. බොහොම පුංචි දේ ප්‍රමාණවත් වතුර දෝතක් දීලා දිව්‍ය ලෝකෙ ඉපදලා තියෙනවා. ගෙදර තිබ්බ වී ටිකක් පොළලා අරන් පොරි බෙදලා පූජා කරලා දිව්‍ය ලෝකෙ ඉපදලා තියෙනවා. මේ අම්මලා තාත්තලා එහෙමද දීලා තියෙන්නේ? නෑනේ. ඔය අත් දෙකෙන් මේ වෙනකොට මල් වට්ටි කීයක් හදලා ඇද්ද? ඔය අත් දෙකෙන් මේ වෙනකොට දහත් වට්ටි කීයක් හදලා ඇද්ද? වෙනදුනි දානේ පාත්‍ර කීයක් තියලා ඇද්ද? පන්සලට බත් මුට්ටි කීයක් දානෙට කියලා තම්බලා ඇද්ද? කඩින පින්කම් කීයකට කොඩි දාලා උයලා පිහලා ඇද්ද? බුදුම පින්කම් නෙවෙයි ඇත්ත කරගෙන තියෙන්නේ. ශ්‍රම දාන කරලා දරුවන්ට කණ්ඩ බොණ්ඩ දීලා බිරිඳට කණ්ඩපු කොච්චර පින්කම් කරගෙන තියෙනවද? ඒකකවත් පින්නතුනි සමහර විට අපේ සිතුවිලි පිරිසිදු නැහැ. ඒකකවත් අපේ හැඟීම පිරිසිදු නැහැ. පන්සලට දාන ටික අරන් ගිහුවම හාමුදුරුවෝ හිටියත් එකයි නැතත් එකයි දුන්නා කියලා සතුටු වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අපි දැකලා තියෙනවා පොඩි හාමුදුරුවෝ විහාරයට යන්න එහෙම ආවේ නැත්තම් එහෙම මිනිස්සුන්ගේ මූණ රතු වෙනවා. යනකොට හාමුදුරුවෝ නිදාගෙන හිටියොත් එහෙම මිනිස්සුන්ගේ මූණ රතු වෙනවා. පින්වත්නි අපි කරන පින් අනුමෝදන් වෙන්න බලන්න. අපි කරන පින්කම් අපත් කරන්න නරකයි. මොකද ඔහොම පින්කම් කරන්න හම්බෙන්නේ බොහොම පුංචි කාලයක් ඇතුළත විතරයි. ගම්වල ඉන්නව නේද සමහරු සිල් ගන්න උදවියට දොස් පරොස් කියනවනේ. මට ඕන තරම් ඇහිලා තියෙනවනේ කාලා බුදියනවලු. එතකොට කොච්චර දොස් කියනවද සිල් ගන්න යන උදවියට. එහෙම අනුන් කරන යහපත් දෙයකට කවදාවත් වචනකින්වත් නිග්‍රහ කරන්න එපා. ඒවා පින්නතුනි දරා ගන්න බැරි අකුසල්. ඒවා දරා ගන්න බැරි පාප කර්ම. ඒ නිසා කාලෙකින් ලැබුණු මනුෂ්‍ය ආත්ම භාවයේ තුල අර අපි කරන දේෙන් සතුටු වෙන්නත් අපි කරන දේ වටිනාකම දැනගන්නත් උදාහරණයක් විදිහට අම්මලා දන්නේ නැහැ අම්මලා කරන දේ තියෙන වටිනාකම. මොනවාද අම්මලා කරන දේවල් වල තියෙන වටිනාකම? ගෙදර උයන්නේ කවුද? අම්මා. දරුවෝ ස්වාමියා කන්නේ කවුරු උයනේවද? අම්මා උයනේව. කනබත් කටක් ගානේ කාටද පිං සිද්ධ වෙන්නේ? අම්මට. තාත්තලා දරුවෝ ඉගෙන ගන්නේ උදාහරණයක් විදිහට අයියාගේ දරුවෝ බලන්න. තුමා මෙව්ව ගානේ ගිහිල්ලා ඔට්ටු වෙන මහන්සි වෙන්න ඔබතුමාට කණ්ඩද නෑනේ. දරුවෝ වෙනුවෙන් මේ තාත්තලා වෙහෙස මහන්සි වෙලා මෙතුවක් කාලෙකට හම්බ කරන්නේ හම්බ කෙරුවේ හම්බ කරපුවා යට කෙරුවේ. දරුවන්ට අපේ තාත්තලා මේ වෙනකොට පොත්පත් කීයක් අරන් දීලා ඇද්ද? අපේ තාත්තලා දරුවන්ට ඉගෙන ගන්න පන්ති ගාස්තු වල සල්ලි කොච්චර දීලා ඇද්ද? පිං සිද්ධ වෙන්නේ නැද්ද? පිං සිද්ධ වෙනවා. දරුවෝ ලස්සනට ඇඳලා ඉන්නේ කවුරු හින්දාද? තාත්තලා හින්දා. රෙදි ටික හොදලා කවලා පොවලා අතුපතු ගාලා පෝෂණය කරලා ලස්සනට තියන්නේ කවුද? අම්මා. සබ්බේ සත්තාහාරට්ටිතික. වෙලාව යනවා විනාඩි 55ක් ඉවරයි. සියලු සත්ත්වයන්ට යැපෙන්න ආහාර ඕනේ. සියලු සත්ත්වයන්ට යැපෙන්න ආහාර ඕනේ. කන්නේ බඩගින්නටනේ. කවුද හදලා දෙන්නේ?
ඔය 10 පිපාසාව මේ අම්මලා වතුර කල කීයක් ගෙනල්ලා ඇද්ද? තිබයි කියපුවාම අම්මලාගේ දෝතින් අතින් වතුර වීදුරු කීයක් දීලා ඇද්ද? පිං සිද්ධ වෙන්නේ නැද්ද? සත්තකින්ම මෙහා පිං සිද්ධ වෙනවා. අපේ හාමුදුරනේ තරහවසර වෙන රටක නම් සල්ලි දීලායි වතුර ටිකක් හරි බොන්න ඕනේ. මිලට මුදලට කරගන්න තියෙන දේවල් අපේ ගෙදරකට ආවොත් වතුර උගුරක් නිකන් නොදී අරින්නේ නැහැ. ගෙදරට ආපුවාම සමහරු තේ දෙනවා යවා ගන්න ඕනේ හින්දා. ඔය ගම්වල එහෙම මිනිස්සු වදයක් නම් වෙන්න එපා. කඳානේ ගෙදර පැත්ත එහෙම නැතුවද? ආපුවාම යන්නේ නැහැ. ගොඩ වෙන්නේ ස්තෝප් වෙන්නේ මේ කොහෙන්ද? පිළිගන්නේ. ඔය නගේ අයියේ කියාගෙන පිළිගන්නේ ගොඩ වෙනවා. ඒ ගොඩ වුණාම අර පොන්චි මිටියක් තිබ්බොත් ඒ වගේත් නූල් අරින්න පටන් ගන්නවා. ඒ පලා ටිකක් දුන්නොත් ඒකත් කපලා යන්නේ නැහනේ. එහෙම වද මතක් වෙන්නේ නැති අපේ ගමේ අහවලා ආවයි කියලා. සමහරු එනවට කැමති නැහැ. ඒ හින්දා වදයක් වෙන්න එපා කාටවත්. අපි ගෙදර එන හැම කෙනෙකුටම අර අපේ සංග්‍රහණය අර තේ එකක් දීලා බුලත් පිට දෙන්න හරි පුරුදු වෙලා ඉන්නවා. අපි කොච්චර පින්නතුණු ඔය ඇත්ත මේ වෙනකොට අහලා තියෙනවද? අර කාලාද ඉන්නේ කියලා අහනවනේ නේ. කොච්චර අහනවද බත් ටිකක් කමුද කියලා. පින්නතුණු ඔය හරි පිං සිද්ධ වෙනවා. කවදනම් අපි ආයේ සංසාරේ අහන්නද මිනිස්සෙක්ගෙන් කමුද කියලා. කැම ටිකක් දෙන්නද කියලා ආයේ කවදනම් අහන්නද? ඔය කරන සෑම සෙල්ලමක්ම කරන්න දෙන්නේ මේ මනුෂ්‍යාත්ම භාවයේ තුල විතරයි. ඒ නිසා අපත් කරගන්න එපා. ගෙදර නේ ඔය අම්මලා උයන්නේ එහෙම නෑ. ඔයනේ කියනවනේ මේ උන්ට තම්බනව ඉවරයක් නෑ කියලා. බැන බැන උයන්න එපා. තාත්තලා දරුවන්ට බැන බැන දෙන්න එපා. මේ තාත්තලා බොහොම සිහියෙන් බොහොම කරුණාවෙන් අර හොඳ පරිත්‍යාගශීලී චේතනාවෙන් දෙන්න. අර දරුවන්ට ඉගෙන ගන්නනේ කියන එක. බැලේගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ආවට පස්සේ අපූර්වට කියනෝනේ අපරාධ සල්ලි කියලා. සාමාන්‍ය පෙළ පෙළ වුණාම කියන උසස් පෙළට සල්ලි දෙන්නේ නැලු. වෙනතුනේ එහෙම අර හූල්ලා දෙන්න එපා. පැහැදිලිද මං කියන්නේ? ඔය කරන ටික කණ්ඩ බොණ්ඩ දෙන ටික අඳින්න පළඳින්න දෙන ටික ආදරය දෙන ටික පරිස්සම් කරන ටික බලා ගන්න ටික කරුණාව දක්වන ටික ඉඳන් සත්පුරුෂෝ විදිහට දෙන්න. මේක මම කරන ලොකු පින්කමක් කියලා හිතාගෙන දෙන්න. අපේ අම්මලාටත් පුරුදු වෙන්න ඕනේ. කාල් ටික කරන්න නෑ බිලියට දාලා කොරහේ හොදනකොට මේ ඛණ්ඩන කියන එක ඇති වෙන්න ඕන සිතුවිල්ල. පිං සිද්ධ වෙනවා පින්නතුනි. මම ප්‍රාර්ථනා කරනවා කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවය තුල වචනය ක්‍රියාව හැසිරීමේ ඉඳන් නිවන් දකින්න කුසලයක් වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මේ කඳානේ ගෙදර සියලු දෙනාම මේ එකතු වෙනවා වගේම එකතු වෙන්න ඕනේ. මේ එක්කහුව වෙනවා වගේම වාද ભેදකම් දුරලන්න ඕනේ. මාන්නකාරකම්, ගණන්කාරකම්, සල්ලිකාරකම්, වෛරකාරකම් නැති කරගන්න ඕනේ. මම මෙහෙම දේශනා කරන්නේ අපි පින්නදුනේ ඇස්පිල්ලම් ගහනකොට මැරෙන්න ඉන්න මිනිස්සු. මේ තරුණ මහත්තුරුන්ට දුවලට පුතාලට
ලොකු යුතුයකමක් තියෙනවා. අපි හිතුවට මේවා මේ පොඩි නගර කියලා විනාශ වෙලා ඉවරයි. මේ වගේ ඔච්චර මත්ද්‍රව්‍ය තියෙනවද? මත් පෙති මේවට ඇවිල්ලා ඉවරයි. පොඩි දරුවෝ මේ ඉස්කෝලේ යන අවුරුදු 14 15 පොඩි උන් බීඩි බොනවා. ඔයගේ ඉඳන් තාත්තලාගේ තරුණ මහත්තුරුන්ගේ වගකීම මන්නම් කියන්නේ කඳානේ ගෙදර ළමයෙකුට දුම් කළ පළුවක්වත් විකුණන්න දෙන්න එපා. කඳානේ ගෙදර තරුණ මහත්තුරුන්ට තාත්තලාට වගකීමක් තියෙනවා. මේ තාත්තේ පරිස්සමට මේවට අයිස් එන්න පුළුවන් මත්ද්‍රව්‍ය මේ වගේ කුඩු විකුණන්න පුළුවන්. මේ වගේ ගංජා විකුණන්න පුළුවන්. මේ පුංචි දරුවෝ තරුණයෝ පරිස්සම් කරගන්න. මම මේ දුවලට පුතාලට යෝජනා කරන්න. තුන් හිතකවත් තියෙනවා නම් ඇබ්බැහි වෙලා ඉන්නවා නම් ඔය නවත්තලා දාන්න. හොඳ අනෙකට කතා කරන් අම්මට අම්මේ කියලා තාත්තට තාත්තේ කියලා. වැඩි හිටියොන්ට ගරු කරලා කවුරු හරි බැන්නාම වෛර බඳින්න නැතුව ඉඳලා පොඩියෙකුට මොකවත් කියන්න බෑ හෙල්මට් පාරවල්නේ අතාරින්. ඔය පුතේ එහෙම නාස්ති වෙන්න එපා. සතා සිව්පාවගේ අසල් වැසියාගේ ඉඳන් අම්මගේ තාත්තගේ ඉඳන් බණින හතුරුකම් කරන එදිරිවාදිකම් කරන සියලු දෙනාට මෛත්‍රී කරන්න ඔබ බලා ගන්න. මම ප්‍රාර්ථනා කරනවා. අපි සියලු දෙනාම වැඳගෙන මම මේ කියන එක හිතින් හරි කියන්න ප්‍රාර්ථනා කරමු. සියලු සත්වයෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා. කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරේවා, නින්දා නොකරේවා, අවමන් නොකරේවා. සියලු දෙනාම සියලු දෙනාගේම සැප කැමැත්තෝ වේවා. සාදු සාදු සාදු. පණ පින්කම සංවිධානය කරපු අපේ දිනේෂ් අයියා පින්නතුනේ අවුරුදු 10 ගාණක් පවතින සම්බුද්ධ ශාසනයේ කටයුත්තක් අපේ පන්සලේ මට හිතෙනවනේ මෙහි ගොඩක් ඉන්නවා. අපේ කසුන් අයියලා ඔය දුමින්ද අයියලා ගොඩාක් ඉන්න මට නම් මතක නෑ. මම දන්නේ නෑ මොකද මම පන්සලේ නෑ. මම හිටියා හෝ නොහිටියා හෝ ඒ අදත් හෙටත් ඒ ඇත්තෝ අප වෙනවා මැරෙන තුරා දිවි ඇති තාක්කල් ගණේවව පන්සලත් එක්ක ඉන්නෝ. ඒ හාමුදුරුවොත් එක්ක තියෙන ලැදියාවකට නෙමෙයි ඒ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ඒ සත්පුරුෂ අපේ දිනේෂ් මහත්මයා ප්‍රමුඛ ව්‍යාපාරික මහත්තුරු පොලිසිය අපේ වයසි මහත්තයා ලොකු උමනාවකින් කටයුතු කරා. අපේ ගෞරවනීය මහා සංඝරත්නය තරුණ මහත්තුරු දුවල පුතාලා සියලු දෙනාම අප වෙලා කැප වෙලා උමනාවෙන් සංවිධානය කරපු මේ බණ පින්කම හරි සාර්ථකයි. පින්කම සංවිධානය කරපු සියලු දෙනාට පින් සිද්ධ වේවා. ඔයත් හදු බඩු අම්මට තාත්තට ගුරුවරුන්ට දෙමව්පියන්ට පින් අයිති වේවා. මගේ දායකයොන්ට මගේ ලොකු හාමුදුරුවන්ට මගේ අම්මට තාත්තට පින් සිද්ධ වේවා. ආවගේ උදව් උපකාර කර ලොකුඩා සෑම සියලු දෙනාටම පින් අයිති වේවා. සියලු දෙවියන්ට පින් සිද්ධ වේවා. ඒ වගේම රට ජාති ආගම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරලා නැති වුණු සියලු රණවිරුවන්ට පින් අයිති වේවා. බණ අහන්න ආපු අම්මලා තාත්තලා සියලු දෙනාටම
නිදුක් නිරෝගී භාවයේ උදා වේවා. සංසාරේ කවදාවත් අකල් මරණයකටපත් වෙන්න එපා. දුගතියේ උපදින්න එපා. සා පිපාසාවකට නම් ගොදුරු වෙන්න එපා. සසර කෙලවර දුගතිය නොයිපද මිනිසත් ආත්ම භාවයේ දිව්‍ය ලෝක දිව්‍ය සම්පත් ලබන්න මේ පින් හේතු වේවා වාසනා වේවා. නිවේදන කටයුතු සිද්ධ කරපු මගේ කල්යාණ මිත්‍ර අපේ ජනප්‍රිය ජයනාත් ගුණවර්ධන මැතිතුමාට පින් අයිති වේවා. එතුමා හදු වඩපු දෙමව්පියන්ටත් පින් සිද්ධ වේවා. එතුමාගේ දූ දරුවන්ට පින් අයිති වේවා. ඔබ අප සෑම සියලු දෙනාට වැළඳී තිබෙන කාය පීඩා චිත්ත පීඩා දුරීම් භූත වේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්. මේ පින් පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු. ඔහොම වැඳගන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ භව. සුවපත් වේවා. තෙරුවන් සරණයි. දැයේ පිනට පහළ වුණු මහා යතිවරයාණෝ කදාන ගෙදරට වැඩියා. අපේ උන්වහන්සේට චිරජීවනයේම වේවායි ප්‍රාර්ථනා කරමින් සාදු නාදයක් පවත්වමු. සාදු සාදු සාදු. උන්වහන්සේ විශේෂලා පරිස්කාර පූජාවන් දැන් ඉටු කරමු. උන්වහන්සේ ඉන් අනතුරුව බඩල්ගම ප්‍රදේශයට වැඩම කරන්නට නියමිතයි. එන්න අපි පරිස්කාර පූජාවන් ඉෂ්ට සිද්ධ කරමු. ඉක්මනින්ම උන්වහන්සේට එම ප්‍රදේශයට වැඩමවීමේ කටයුතු පහසුකම් සපයමු. අපේ කඳාන ගෙදර ස්ථානාධිපතිතුමන් පොලිසිය පණිආරච්චි මහත්මයා මේ කටයුත්තට අපකැපව කටයුතු කරන්නට යෙදුණා. ඒ වගේම දිනේෂ් සහ ඒ පිරිවර දාමයට අපි ආරාධනා කරනවා අවුදෙමව්පියන් ප්‍රදේශවාසීන් අනෙත් සිසු පිරිවරට සංවිධායක මණ්ඩලය අවස්ථාව ලබා දෙන්න පිරිස අරගෙන නැහැ. මම කියන්නේ ඔවුන්ගෙන් ඒ දේවල් අරගෙන ලබා දීම් කටයුතු කරමු. උන්වහන්සේ වැඩම කරන්නට ඕනේ බඩල්ගමට. අපි සාදු නාදයන් පවත්වමු. සාදු සාදු සාදු. රටක තරුණ සිත් එකලු කළා. දැයක මිනිසුන් එකතු කළා. බණක් අහන්න පිනක් කරන්න සිත් පහළ වෙන මිනිස්තාමයක් නිර්මාණය කළා. රැල්ලට බණ අහනවයි කියලා කියනවා. රැල්ලට මිනිසුන් හැදෙනවයි කියලා කිසිවෙක් කියන්නේ නැහැ. එක බණ පදයක් ප්‍රගුණ කරමු. එක හොඳ වැඩක් කරමු. මුළු මහත් සමාජයක් හොඳ තැනකටපත් වේවි. සමහර විට පින්කම් කරන්න ගොස් පව්කම් කරන්න සිත් පහළ වෙනවාදෝයි තරක තියෙන්න පුළුවන්. අපි ඉන්නේ ටික කාලයයි. ඒ ටික කාලය තුල වැඩ කරන්න කෙලින් හිට ගන්න ධර්මයේ ආනිශංස කොතරම්ද කියලා අපට කියන්න අවශ්‍ය නැහැ. ඒක නිසා එකතු වෙන්න, එක මුතු වෙන්න, වැඩ කටයුතු කරන්න. ඔක තමයි පණිවිඩය. ඉන්නේ ටිකයි. ගොඩක් කරන්න තියෙනවා අපට ඒ සමාජ වටාපිටාව තුල. එමනම් අපි උන්වහන්සේට ඉඩ පහසුව සලසමු. දැයේ පිනට පහළ වුණු කත්නෝරුවේ සිරිදම් අපේ හාමුදුරන් වහන්සේ ඔබ වහන්සේට චිරජීවනයේම වේවා, යහපතම වේවා. සාදු නාදයන් පවත්වමු. සාදු සාදු සාදු. උතුම් චරිතයක් ලෙස මේ බුදු ගුණ වයන්න ගයන්න අපට හැකියාව ලැබුණා. සාදු නාද පවත්වමු. මගේ රටට, මගේ දැයට උත්තම බුදු ගුණ, උත්තම දම් ගුණ, උත්තම සංඝ ගුණ තියෙනතුරු සුරක්ෂිතයි. ඔබ සැමට තෙරුවන් සරණයි. ලෝකෙටම දම් දෙස දෙසා තුනු රුවන අහසෙහි බබලවා කත්නොරුවේ අපේ හිමියනේ ඔබ දැයේ පිනකට පහළ වූ දදුරුය සීතලයි මේ
මනසෙහි බබලවා කත්නරු